2028 සෙට් එකට ඔන්න ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න ඔයාලා වෙනුවෙන් අපි වැඩ පටන් ගත්තා එහෙනම්. මම මීට කලින් පෝස්ට් කීපයක්ම ඔයාලාට ලැබෙන්න සලස්වලා තියෙනවා. ඉතින් ඒ වගේ සඳහන් කරලා තියෙන විදිහට 2028ට අදාළව ඔයාලගේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය පන්ති ආරම්භ කිරීමට සියලුම කටයුතු සූදානම් කරලා තියෙන මේ වෙනකොට. ඉතින් ඔයාලගේ සහභාගීත්වය විතරයි අවශ්‍ය කරන්නේ. දිනේ වෙලාව අපි ඉක්මනින්ම ඔයාලට දෙන්න සූදානම් කරලා තියෙනවා. එහෙනම් මම ඔයාලට අද ලෑස්ති වෙන්නේ ඔයාලගේ පළවෙනි පාඩම. ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න යන්නේ මොකක්ද කියන එක ගැන පොඩි අවබෝධයක් දෙන්න. මතක තියාගන්න මේක ක්ලාස් එකක් නෙවෙයි. ඔයා ඉගෙන ගන්න යන දේ පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන එක විතරයි මේකෙදි කරන්නේ. හරි. ඉතින් ඔයාගේ විෂය ව්‍යාපාර අධ්‍යයනය පාඩම් 18ක් තියෙනවා. 13 වසරේ සහ 12 වසරේ වාටි කරගන්න. ඉතින් පළවෙනි පාඩම ව්‍යාපාර පදනම සහ පරිසරය. ඒ පාඩමෙන් තමයි ඔයාලගේ ගමන ආරම්භ වෙන්නේ. ඉතින් මුලින් ඉඳලම 18 වෙනි පාඩම දක්වා සියලුම තියරි කරුණු, ඒ වගේම මේවට අදාළ පේපර්ස්, ඒ වගේම විභාගයට පුරුදු කරන සියලුම වැඩ කටයුතු මේ වෙනකොට අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ බයක් නැතුව ඇවිල්ලා ඔයාලගේ වැඩේ කරගන්න විතරයි. ඉතින් මම එන්න කිව්වට මම කවුද, මම කොහොමද ගන්නන්නේ, මේ කිසිම දෙයක් ඔයා මේ වෙනකොට දන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳ අවබෝධයක් දෙන්න තමයි මේ සෙෂන් එක මම ගොඩක්ම යොදාගන්නේ. හරි. ඉතින් මගේ නම කවිෂ්කෂාන්. මේ වෙනකොට යාපන විශ්වවිද්‍යාලය කළමනාකරණ පීඨයේ දෙවන වසරේ ශිෂ්‍යයෙක් විදිහට අධ්‍යාපනය ලබනවා. හරි. ඔක තමයි මගේ විස්තර. ඉතින් අපි ඔයාලගේ පාඩම් නිල වශයෙන් ආරම්භ කරන්න කලින් අද පොඩි අවබෝධයක් ලබා දෙනවා පළවෙනි පාඩමේ 15 වෙනි කොටස ගැන. ඉතින් මේ අවබෝධය ඔයාලට ලබා දෙන්නේ මම කොහොමද ඔයාලට කන්නින් කටයුතු සිදු කරන්නේ සහ මොනවද ඔයා මේ විෂය ඇතුලේ ඉගෙන ගන්න කියලා පැහැදිලි කරලා දෙන්න. රයිට්. ඔයාගේ පාඩමේ නම තමයි ව්‍යාපාර පදනම සහ පරිසරය. ඔයාගේ පළවෙනි පාඩම ව්‍යාපාර පදනම සහ රයිට්. මෙන්න මේ පාඩම තමයි ඔයා පළවෙනියටම ඔයාගේ සිලබස් එකේ ඉගෙන ගන්නේ. රයිට්. එහෙනම් දැන් අපි අපේ පාඩම බලන්න. මේවයි. දැන් අද ඔයාට නෝට් එකක්වත් කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඔයා අද මොනවද තියෙන්නේ කියලා විතරක් බලාගෙන ඉන්න. හරිද? මම මේ කියන්නේ මොනවද? මං කියන දේ ඔයාලට තේරෙනවද? ඒ දේවල් විතරක් ඔයා ගත්තාම ඇති, නෝට් ලියන්න ඕනේ නැහැ. හරි? ඒවා අපි ක්ලාස් එකේදී ලස්සනට ඔයාට ටියුට් හරහා කරන්න. එතකන් කලබල නොවී ඉන්න. දැනට ඔයා බලන්න ඔයාට මම මේ කියන දේවල් තේරෙනවද නැද්ද කියලා. රයිට්. ඔන්න දැන් ඔයාගේ පළවෙනි පාඩමේ නම තමයි ව්‍යාපාර පදනම සහ පරිසරය. හරි සරල පාඩමක්. ඉතින් මේ සරල පාඩම සංකීර්ණ කරගන්න නැතුව ලස්සනට ඉගෙන ගන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. රයිට්. එතකොට අපි එකටම බලන්න ඕනේ මොකක්ද ව්‍යාපාරය කියන්නේ කියලා. හරිද? එකටම බලන්න ඕනේ ව්‍යාපාරය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ඉගෙන ගන්න ව්‍යාපාරාධ්‍යයනය. ඉතින් ව්‍යාපාරාධ්‍යයනය ඉගෙන ගන්නේ ව්‍යාපාරයක් කියන එක දන්නේ නැතුව වැඩක් නැහැ. එහෙනම් අපි එකටම ඉගෙන ගන්න ඕනේ මොකක්ද ව්යාපාරයක් කියන්නේ කියලා. එතකොට ඔයා ව්‍යාපාරයක් කියන එක දන්නේ නැත්නම් ව්‍යාපාරයේ අධ්‍යයනය කියන විෂය ඉගෙන ගන්න වැඩක් නැහැ. හරියට ලුණු නැතුව බත් කෑවා. හරි. එහෙනම් අපි එකටම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. ඕකේ? මේවයි. දැන් ව්‍යාපාරයක් කියලා කියන්නේ හරි සංකීර්ණ විෂයක්. හැබැයි A-level එකේදී ඔයාට ඒක සරලවම පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ අරමුණින් පවත්වාගෙන යන. ලාභ අරමුණින් පවත්වාගෙන යන මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලවිය හා අනුබද්ධ ඕනෑම කටයුත්තක්, එහෙම නැත්නම් සියලුම කටයුතු අපි කියනවා ව්‍යාපාරයක් කියලා. අය කියනවා ලාභ අරමුණින් පවත්වාගෙන යන මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලවිය හා අනුබද්ධ ඕනෑම කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. හරි. ඔය විදිහට තමයි නිර්වචන දීලා තියෙන්නේ. හැබැයි මෙන්න මේමයි වැඩේ. හරි. එතකොට ව්‍යාපාරයක් පටන් ගන්නදී ඔයාට ඇති වෙන්න පුළුවන් ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. හරිද? සමහර ව්‍යාපාර පටන් අරගෙන තියෙනවා සල්ලි හොයන්න. දැන් අපි වගේ කට්ටිය
බිස්නස් එකක් පටන් ගන්න ලාභයක් උපයන්න. ඕකේ. එහෙනම් මේ අරමුණ ඕකේ. හැබැයි සමහර ව්‍යාපාර තියෙනවා ඒවා පටන් අරගෙන තියෙන ලාභයක් උපයන්න නෙවෙයි. එක්කෝ සමාජයට සුබ සාධනයක් කරගන්න. එහෙම නැත්නම් පුද්ගලයන්ගේ එක එක අවශ්‍යතා සපුර ගන්න. ඒ වගේ මේන් පොයින්ට් එක මේන් නේම් එක ලාභයක් උපයන එක නෙවෙයි. හරිද? ඉතින් ඒ වගේම ඒ ව්‍යාපාර වලට අපි කියනවා ලාභ අරමුණු කරනගත් ව්‍යාපාර. හැබැයි අපි පටන් ගන්න ව්‍යාපාර වලට අපි කියන්නේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. එතකොට ඔයා මතක තියාගන්න ඕනේ පොයින්ට් එක තමයි ව්‍යාපාරයක් ලාභයක් අරමුණු කරගෙන පටන් ගන්නත් පුළුවන්. ව්‍යාපාරයක් ලාභ අරමුණකින් තොරව පටන් ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය පොයින්ට් එක ගොඩක් වැදගත් වෙනවා ඔයාට. හරි. එහෙනම් සමහර ව්‍යාපාර තියෙනවා ලාභ අරමුණු කරගෙන පටන් ගන්න ඒවා. සමහර ව්‍යාපාර තියෙනවා ලාභ අරමුණු කරගන්න නැතුව පටන් ගන්න ඒවා. ඉතින් දැන් ලාභ අරමුණු කරගත්තේ නැති ව්‍යාපාර මොනවද? සිංහ සමාජ, රතුකුරු සමාජ. ඔන්න ඔයගේ එක එක සංවිධාන වල ඇති. ඒවා ඉතින් ලාභ උපයන්න නෙවෙයි ගොඩක්ම පවත්වාගෙන යන්නේ. සමාජ සුබ සාධනය අරමුණේ. හරි. එතකොට ඒ ලෙවල් එකේදී ඒ මට්ටමේදී අපි ගොඩක්ම අවධානය යොමු කරන්නේ නම් ඒවලදී එහෙම නැත්නම් ලාභ අරමුණු කරගෙන පවත්වාගෙන යන ව්‍යාපාර ගැන. ඒවා ගැන තමයි අපිට ගොඩක් ඒ ලෙවල් එකේදී ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? එතකොට අපි මෙන්න මේ නිර්වචනයත් එක්ක යන්න හේතුවක් අන්න ඒකයි. එතකොට අපි ව්‍යාපාරයක් විදිහට අර්ථකථනය කරන්නේ ඒ ලෙවල් වලදී ලාභ අරමුණු කරගෙන පවත්වාගෙන යන අවශ්‍යතා හා උමනා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලවිය හා අනුබද්ධ ඕනෑම කටයුත්තක් කියන එක. ඔක තමයි අපේ නිර්වචනය. එතකොට පරලගන්න එපා. සමහර ව්‍යාපාර ලාභ ලබනවා, සමහර ව්‍යාපාර ලාභ ලබන්නේ නැහැ. ඒක කොමන්. හැබැයි ඒ ලෙවල් වලදී අපි කතා කරන්නේ ගොඩක්ම ලාභ අරමුණු කරගත්තේ. ඒ වගේ විතරයි. ඉතින් ව්‍යාපාරයක් පටන් ගන්න හේතුව ලාභය වුණාට ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ලාභයට අමතරව තවත් අරමුණු ව්‍යාපාර වලට තියෙනවා. හරි. ව්‍යාපාරයක් ගත්තට පස්සේ ඔයා පටන් ගන්න එක ලාභයක් උපයන්න වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාට ගොඩාක් අරමුණු එතනින් එහාට එන්න පුළුවන්. මොනවද වෙන්නේ? ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නේ ලාභ උපයන්න. ඒක ඕකේ. ඒක තමයි වගේ මේන් ඒම් එක. ඔන්න දැන් ඔයා හිතන්න. මේ ඉන්නේ ඔයා ලාභ අරමුණින් ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ තියෙනවා පටන් ගත්ත ව්‍යාපාරය. ඔන්න ව්‍යාපාරයක් ලාභ උපයන්න පටන් ගත්තට පස්සේ තමයි ඔයාට හරියටම ව්‍යාපාරයක් කරගෙන යන එකේ අමාරුව තේරෙන්නේ. හරිද? එතකොට ඔයා ඉස්සෙල්ලම බලන වෙළඳපොලේ ඉන්න. ඒ කියන්නේ මොකද්ද? වෙළඳපොලේ ඉන්න. ඒකට අපි කියනවා වෙළඳපොලේ රැඳී සිටීම. ඔන්න අරමුණු අතර අපි කතා කරන්න යන පළවෙනි අරමුණ තමයි වෙළඳපොලේ රැඳී සිටීම. එතකොට මතක තියාගන්න මේකයි පරලා ගන්න එපා. ඔයා ව්‍යාපාරයක් පටන් අරගන්නේ ලාභයක් උපයන්න. ඔයා ඒක පටන් ගත්තට පස්සේ ඔයාට පළවෙනි හම්බෙන ප්‍රශ්නය තමයි ව්‍යාපාරේ ඉන්න එක. ඒ කියන්නේ ව්‍යාපාරේ වැහෙන්න නැතුව තියාගෙන යන එක. සරලවම කිව්වොත් ඒකයි. හරිද? පළවෙනි එක තමයි වෙළඳපොලේ රැඳී සිටීම. ඔන්න වෙළඳපොළ ඇතුලේ ඉන්න ඕනේ. ඒ කියන්නේ වැහෙන්න නැතුව තියාගන්න එක තමයි මෙයාගේ පළවෙනි ප්‍රශ්නය. එතකොට මෙන්න මේ අරමුණ ඉටු කරගන්න තමයි ව්‍යාපාරයක් විසින් මුලින්ම කටයුතු කරන්නේ. හරි. ඊට පස්සේ දැන් මෙයා වෙළඳපොලේ වැහෙන්න නැතුව ඉන්න පුළුවන්. හරිද? වැහෙන්න නැතුව හිටියට පස්සේ මෙයා බලනවා. ඔන්න දැන් අපිට ලාභ උපයන්න පුළුවන්. ඉස්සරලා මෙයා බලන්නේ ව්‍යාපාරය ඇතුලේ වැහෙන්න නැතුව ඉන්නේ කොහොමද කියලා. දැන් මෙයා බලනවා ලාභ උපයන්නේ කොහොමද කියලා. දෙවෙනි අරමුණ තමයි ලාභ ඉපීම. ලාභ උපරිම කිරීම. එහෙම නැත්නම් ලාභ right වෙළඳපොලේ මෙයාලා ඉස්සෙල්ලම බලන්නේ වෙළඳපොලේ ඉන්න පුළුවන් තරම් ලාභයක් හොයාගන්න එක. ඊට පස්සේ තමයි මෙයා බලන්නේ දැන් වෙළඳපොලේ ඉඳලා විතරක් හරියන්නේ නැහැ. දැන් ඉතින් වෙළඳපොලේ ඉන්න හොයනවට වඩා ලාභයක් අපි හොයන්න ඕනේ. අන්න දෙවෙනි අරමුණට එනවා. ඊට පස්සේ මොකද කරන්නේ මෙයා? ඔන්න දෙවෙනි අරමුණ තමයි මෙයාගේ ලාභ උපරිම කිරීම. ඊට පස්සේ මෙයා එනවා මෙයාගේ තුන්වෙනි අරමුණට. මොකද තුන්වෙනි අරමුණ? ලාභත් උපරිම කරා. ඊට පස්සේ මෙයා එනවා වෙළඳපොළ විකුණුම් උපරිම කිරීම. right විකුණුම් උපරිම කිරීම. ඔන්න පළවෙනියට ගත්තා මෙයා වෙළඳපොලේ ඉන්න ඕනේ. ඊට පස්සේ ලාභයක් හොයන්න ඕනේ. ලාභ උපරිම කරන්න ඕනේ. ඊට පස්සේ විකුණුම් ටික උපරිම කරන්න ඕනේ. ලාභයක් උපරිම කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? අපේ විකුණුම් ටික උපරිම කරගන්න ඕනේ. හරි. ඔය වගේ එක එක අරමුණු තියෙනවා ව්‍යාපාර වලට. එතකොට ඔයා මතක තියාගන්න ව්‍යාපාරයක් පටන් ගන්නේ ලාභ අරමුණු කරගෙන එහෙම නැත්නම් සමාජ සුපසාධන අරමුණු. එහෙම
ඒකට අපි කියනවා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර කියලත් ඒ අරමුණින් පටන් ගන්න ව්‍යාපාර වලට අපි කියනවා. රයිට්. එතකොට ඔයා පටල ගන්න එපා. ව්‍යාපාරයක් පටන් ගන්නෙ ලාභ අරමුණු කරගෙන හරි ලාභ අරමුණකින් තොරව හරි. පටන් ගත්තට පස්සේ ව්‍යාපාරවල තියෙනවා මෙන්න මේ අරමුණු මොනවද? වෙළඳපොලේ රැඳී සිටීම, වෙළඳපොළ ලාභය උපරිම කරගන්න එක, විකුණුම් උපරිම කරගන්න එක, වෙළඳපොළ කොටස වැඩි කරගන්න එක, ඒ වගේම සමාජ සුබසාධන වගේ එක එක අරමුණු තියෙනවා. අපි ඒවා ක්ලාස් එකේ හිමීට කතා කරමු. දැන් මම මේක චූටි වීඩියෝ එකක් ගත්ත හින්දා මේ තුනෙන් විතරක් දල අවබෝධයක් දීලා මේ කොටස නවත්තන්න. හරිද? ඔයාලට මම කියන්න ඕනේ උනේ ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන අරමුණු දෙකයි. ලාභ අරමුණු නොකරගත් ලාභ අරමුණකින් තොරව පටන් ගන්න පුළුවන්. හරිද? ලාභ අරමුණකින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක්, ලාභ අරමුණකින් තොරව පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක්. එතකොට ඒ ලෙවල් වලදී අපි වැඩියෙන්ම කතා කරන්නේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ගැන. ඒ හින්දා තමයි අපි මේ නිර්වචනයත් එක්ක යන්නේ. එතකොට ඔය නිර්වචනයේ ඇතුලේ අපි පළවෙනි පාර්ට් එක ඉවර කරා. අරමුණු කියන පාර්ට් එක ඉවර කරා. රයිට්. ඊට පස්සේ ඔයා දැක්කද වචන දෙකක් තියෙනවා අවශ්‍යතා හා උවමනා කියලා. මොනවද මේ වචන? ඒ ලෙවල් වලට කොමර්ස් කරන ළමෙක් O level වලටත් කොමර්ස් කරලා තියෙනවා නම් ගොඩක් පුරුපුරු වචන දෙකක් තමයි මේ අවශ්‍යතා හා උවමනා කියලා කියන්නේ. හරි. ඉතින් අපි බලමු හිමීට මොකද්ද මේ අවශ්‍යතා හා උවමනා කියලා කියන්නේ කියලා. මෙන්න මේ වචන දෙකක් තියෙනවා. අවශ්‍යතා මොනවද මේ වචන ඇත්තටම? අවශ්‍යතාවයක් කියලා කියන්නේ උවමනාවක් කියලා කියන්නේ ව්‍යාපාරිකයෙකුට ඒ වගේම පාරිභෝගිකයෙකුට ගොඩක් වැදගත් දෙයක්. ඒතකොට ව්‍යාපාරිකයෝ මෙන්න මේ අවශ්‍යතා හා උවමනා වලට අනුව තමයි එයාලගේ ප්‍රොඩක්ට්ස් හදන්නේ. ඒ කියන්නේ එයාලා දේවල් හදන්නේ මෙන්න මේ අවශ්‍යතා හා උවමනා වලට අනුව. එහෙම නැත්නම් ව්‍යාපාරිකයන්ට ඒවා විකුණ ගන්න බැරි වෙනවනේ. ඒතකොට අවශ්‍යතාවයක් කියලා කියන්නේ සරලවම ගත්තොත් මොනවද? අවශ්‍යතාවයක් කියලා කියන්නේ සරලවම ගත්තොත් අපි ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන දේවල්. ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන දේවල් වලට අපි කියන අවශ්‍යතාවන්. හරිද? අවශ්‍යතා කියන එක කායික දේවල් වෙන්නත් පුළුවන්, මානසික දේවල් වෙන්නත් පුළුවන්. හරිද? හරිද? එතකොට අවශ්‍යතාවයක් කියලා කියන්නේ ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන දේවල්. එතකොට ওই අවශ්‍යතා අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. මොනවද? කායික අවශ්‍යතා, මානසික අවශ්‍යතා. right? කායික සහ මානසික කියලා නැවත ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඉතින් කායික වුණත් මානසික වුණත් මෙන්න මේ අවශ්‍යතා අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕනේ අපි ජීවත් වෙන්නදී. හරි? එතකොට මොනවද මේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕනේ දේවල්? හරිද? මේවා ඉච්චර ගොඩක් නෑ, චුට්ටයි තියෙන්නේ. මොනවද? මම උදාහරණ කිහිපයක් දෙන්නම්. ගොඩක් ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. අපි ක්ලාස් එකේ මේවා ඉමීට එකින් එක කතා කරන හින්දා මම දල අවබෝධයක් විතරක් දෙගෙන යන්නම්. එතකොට මේ අවශ්‍යතා වර්ග තියෙනවා චූටි ප්‍රමාණයක්. මොනවද? මෙන්න මේ වගේ දේවල්. ආහාර, අධ්‍යාපනය, එවැගේම නිවාස ඔන්න ඔයගේ දේවල් තමයි අවශ්‍යතා කියලා කියන්නේ. හරි. එතකොට උවමනා කියන්නේ මොනවද? මෙන්න මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන් විවිධ ආකාර වලට අපි කියන උවමනා කියලා. හරිද? ඒ කියන්නේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න පුළුවන් විවිධ ස්වරූප වලට තමයි අපි කියන්නේ උවමනාවක් කියලා. ඒ කියන්නේ මොන ගුණවලටද කිව්වේ? හරි. කියන්නේ අවශ්‍යතාවයක් කියලා කියන්නේ මොකද්ද? ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඕනේ. ඒ කියන්නේ ඒව නැත්තම් අපිට ජීවත් වෙන්න බැහැ කියන එකනේ. එතකොට අපිට ජීවත් වෙන්න නම් මේවා අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ. හරි. ඉතින් මෙන්න මේවා සපුරා ගන්න පුළුවන් විවිධ ආකාරවලට තමයි අපි කියන්නේ උවමනා කියලා. ඒ කියන්නේ මොනවද? දැන් ආහාර ගත්තට පස්සේ ආහාර වර්ග ගොඩක් තියෙනවා. මොනවද? බත් තියෙනවා, පාන් තියෙනවා, රොටි තියෙනවා. මේ වගේ එක එක ආහාර වර්ග තියෙනවා. ඉතින් මෙන්න මේවල තමයි අපි කියන්නේ උවමනා කියලා. ඒ කියන්නේ දැන් ආහාර ඕනේ අපේ බඩගින්නටනේ. එතකොට මේ බඩගින්න නිවා ගන්න පුළුවන් ඕනම ආකාරයක අපේ උවමනාවක් විදිහට ගන්න පුළුවන්. හරි? මේ අපිට බත් කාලා පාන් කාලා රොටි කාලා ඕන එකක් කාලා අපේ උවමනාවන් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන් ආහාර කියන අවශ්‍යතාවය. ඒ කියන්නේ මේ ඕන එකක් කෑවොත් අපේ බඩ පිරෙනවා. හරි? එතකොට මෙන්න තියෙනවා අපේ මොනවද? උවමනා. හරිද? එතකොට මේ අවශ්‍යතා හා උවමනා අතර තියෙන වෙනස්කම් මොනවද? ඒවා කතා කරමු ක්ලාස් එකේ. හරිද? ඒ වගේ වෙනස්කම් තියෙනවා. හරිද? ඒවා කතා කරන්න ඕනේ.
ඒතර ඔයාලට දලා අදහසක් දෙන්න ඕනේ මට. අවශ්‍යතාව කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕනේ දේවල්. උමනා කියලා කියන්නේ ඒව සපුරා ගන්න වේදි. හරි. එතකොට ඔයාලට ආහාර කියන අවශ්‍යතාවය බත් පාන් රොටි කාලා සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. ඒක තමයි මට ඔයාලට කියන්න ඕනේ. හරි. සරලවම යන්න. හරිද? ඊට පස්සේ අපිට අහුණා නිර්වචනය තුළ තියෙන වචන දෙකක් භාණ්ඩ හා සේවා කියලා. දැන් ඔයා කඩේකට ගියාට පස්සේ කඩයක් කියන්නේ බිස්නස් එකනේ. කඩේකට ගියාට පස්සේ ඔයාට ගන්න පුළුවන් ඉන්නේ එක්ක භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක්. ඒ කියන්නේ මොකක්ද? මේවනේ. දැන් ඔයා කඩේට ගිහිල්ලා පෑනක් ගන්නවා. පෑන කියන්නේ අපි මොකද්ද? භාණ්ඩයක්. හරිද? එතකොට මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනාවන් වලට ගැළපෙන දේවල් තමයි ව්‍යාපාර නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ මොකක් හරි උවමනාවක් තමයි බිස්නස් එක හදන්නේ. හරිද? බිස්නස් එක හදන්නේ මොකක් හරි උවමනාවක්. ඒක මතක තියාගන්න. සමහර වචන දේවල් ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. හැබැයි අපි ඒවා හිමීට පැහැදිලි කරගෙන යනකොට ඔයාලට ලොකු අදහසක් ගන්න පුළුවන් මොනවද මේ කියන්නේ කියලා. හරිද? දැන් මම මේ උඩින් පල්ලෙන් කියන යන හින්දා ඔයාලට සමහර දැන් නොතේරෙන්න පුළුවන්. ඒත් හිතන්න එපා. එතකොට අපි කතා කරා මොනවද? භාණ්ඩ හා සේවා ගැන. ඔය භාණ්ඩ හා සේවා වලට පොදු නමක් කියනවා මොකද්ද? නිෂ්පාදිත. හරිද? නිෂ්පාදිතයක් කියලා කියන්නේ අර පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා සම්පූර්ණ කරන්න පුළුවන් ඕනෑම දෙයකට අපි වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයකට අපි කියනවා නිෂ්පාදිතයක් කියලා. ඒ කියන්නේ අය කියන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීමට හැකියාවක් තියෙන වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක් අපි කියනවා මොකක් කියලාද? නිෂ්පාදිතයක් කියලා. එතකොට නිෂ්පාදිත ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. භාණ්ඩ හා සේවා. එතකොට භාණ්ඩයක් කියලා කියන්නේ ස්පර්ශ කරන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙන දේවල්. සේවාවක් කියලා කියන්නේ ස්පර්ශ කරන්න බැරි භෞතික පැවැත්මක් නැති දේවල්. හරි. ඉතින් අපි ඒවා ක්ලාස් එකේදී සරලව එකින් එක කතා කරමු. ඕවා අතර වෙනස්කම් තියෙනවා. ඒවත් අපි කතා කරමු. ඉතින් භාණ්ඩ හා සේවා කියලා දේවල් දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ මොනවා ගැනද? ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ වෙළඳපොළක් ගැන. ඒතකොට වෙළඳපොළක් කියලා කියන්නේ මොකද්ද? සරලවම ගත්තොත් වෙළඳපොලේ දෙන්නයි ඉන්නේ. ගැනුම් කරුවයි විකුණුම් කරුවයි. දෙන්නයි ගැනුම් කරුවයි විකුණුම් කරුවයි. එතකොට ඔය දෙන්න මුණ ගැහෙන හරි හම්බෙන හරි ඕනෑම තත්වයක් හරි ස්ථානයක් හරි මොකක් හරි අපි කියනවා වෙළඳපොළක් කියලා. හරිද? එහෙනම් වෙළඳපොළක් කියලා කියන්නේ මොකද්ද? ගැනුම් කරුවයි විකුණුම් කරුවයි හම්බෙන හෝ මුණ ගැස්සන ඕනෑම තත්වයක් තමයි වෙළඳපොළක් කියලා කියන්නේ. හරි. ඉතින් ඔන්න ඔයගේ සරල දේවල් ටිකක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. මම ඉන්නම් අපේ අන්තිම සවාරියකට. ඉතින් ඔයාලට තේරෙන්න ඕනේ නෑ කිසිම දෙයක්. හරිද? මොකද අපි සම්පූර්ණයෙන්ම කිව්වේ නෑනේ. අපි පොඩ්ඩක් මේ කතා කරා. මම ඔයාලට මේ වීඩියෝ එක කරේ මම උගන්වන විදිය ඔයාලට තේරෙනවද? සෙට් වෙනවද කියලා ඔයාලට තලසක් ගන්න. එච්චරයි. එතනින් යට හිතන්න එපා. මේ උගන්වපු දේවල් තේරුන්නේ නෑ. ඒවා හිතන්න එපා. හරි? දලදසක් ගන්න විතරයි මම ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. හරි. එහෙනම් අපි යන් අපේ ෆයිනල් සමරි එකට. අපි කතා කරේ මොකද්ද ව්‍යාපාරයක් කියන්නේ කියලා. එතකොට අපි කිව්වා ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උවමනා. අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරන්න පුළුවන් භාණ්ඩ හා සේවා. සේවා නිෂ්පාදනය අලවිය හා අනුබද්ධ ඕනෑම කටයුත්තක්. right. මෙන්න මේක තමයි ව්‍යාපාරයක් කියන එක නිර්වචනය වෙන්නේ. මොකක්ද? ලාභ අරමුණින් පවත්වාගෙන යන මිනිස් අවශ්‍යතා හා උණා තෘප්තිමත් කිරීම සඳහා අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන බෙදා හරින අලෙවි කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. එතකොට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් අරමුණු දෙකක් තියෙනවා. මොකද්ද? ලාභ අරමුණින් පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක්. එහෙම නැත්නම් ලාභ අරමුණකින් තොරව ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන්න පුළුවන්.
ලාභ අරමුණකින් හෝ ලාභ අරමුණකින් තොරව පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍යතා කිව්වා මේ ලෝකේ ජීවත් වෙන්න නම් අපිට අනිවාර්යයෙන්ම ඕනේ කරන දේවල්. හරිද? උදාහරණ විදිහට අපි ගත්තා මොනවද? ආහාර, ඇඳුම්, නිවාස. හරි. ඒතකොට උමනාවක් කියලා කිව්වේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුළුවන් විවිධ ආකාරවලට. මොනවද? මේ එකේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන් ආකාරවලට තමයි අපි කියන්නේ උමනාවක් කියලා. ඒ කියන්නේ මොකද්ද මේ ආහාර කියන අවශ්‍යතාවය? මේ බලන්න. ආහාර කියන අවශ්‍යතාවය ගත්තට පස්සේ ඒ අවශ්‍යතාවයේ උමනාවනේ මොනවද? බත්, පාන්, රොටි ඔය වගේ ආහාර වර්ගනේ. එතකොට ඔය ඕනෑම වර්ගයක් අපි කියව මොකද්ද? උමනාවක් කියලා. එතකොට ඔයා මතක තියාගන්න අවශ්‍යතාවක් කියලා කියන්නේ අපි අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගන්න ඕනේ ඒවා. හැබැයි උමනාවක් කියලා කියන්නේ එහෙම අවශ්‍යතාවයක් සම්පූර්ණ කරගන්න පුළුවන් ආකාරවලට. හරිද? එතකොට ඊළඟ වැදගත් දේ උනේ අපේ මෙන්න මේ භාණ්ඩ හා සේවා ගැන. එතකොට භාණ්ඩ හා සේවා වලට අපි කිව්වා නමක් මොනවද? මේ දෙක එකට ගත්තට පස්සේ නමක් කිව්ව මොකද්ද? නිෂ්පාදිත කියලා. හරි. එතකොට නිෂ්පාදිත කියන එක අපි බෙදුවා ප්‍රධාන කොටස් දෙකකට භාණ්ඩ හා සේවා කියලා. ඕක අපි 13 වසරට වගේ යනකොට ඔයාලට නිෂ්පාදිත තවත් පුළුල් විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඒවා 13 වසරේ අපි ඉගෙන ගමු. හරිද? දැනට අපි හිතමු භාණ්ඩ නිෂ්පාදිත කියන දේවල් භාණ්ඩ හා සේවා විදිහට බෙදනවා කියලා. right? එතකොට නිෂ්පාදිත දෙකයි භාණ්ඩ හා සේවා. නිෂ්පාදිතයක් කියලා කිව්වේ මෙන්න මේ කතා කරපු අවශ්‍යතා හා උනතුත්මත් කරන්න පුළුවන් වෙළඳපොළට ඉදිරිපත් කරන ඕනෑම දෙයක්. එතකොට අපි කතා කරා වෙළඳපොළක් කියලා කියන්නේ මොකක්ද කියලා? වෙළඳපොළක් කියලා කියන්නේ මොකද්ද? අර ගැනුම් කරුවයි විකුණුම් කරුවයි දෙන්න හමු වෙන හෝ මුණගස්සන ඕනෑම තත්ත්වයක්. හරිද? ඉතින් ওই විදිහට අපි වෙළඳපොළ ගැන කතා කරා. ඊට පස්සේ අපි ඉතුරු වෙලා තියෙන්නේ ඔන්න ව්‍යාපාරයක් විසින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. හරිද? ඒ භාණ්ඩ බෙදා හරින්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. හරිද? ඔන්න ඔය කටයුතු කරන ඕනෑම කටයුත්තක් ඔය කටයුතු වලට අදාළ වෙන ඕනෑම කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. හරිද? ව්‍යාපාරයක් කියන එක. එතකොට මට කියන්න පුළුවන් ඔයාලට දැන් පැහැදිලි අවබෝධයක් තියෙනවා මොකද්ද ව්‍යාපාරයක් කියන්නේ කියලා. හරි? චුටි විනාඩියක් දෙන්න. එහෙනම් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් ලාභ අරමුණින් හරි ලාභ අරමුණකින් තොරව හරි. එහෙම පටන් ගත්ත ව්‍යාපාරයක් කරන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා වලට ගැලපෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා බෙදා හරලා අලෙවි කරලා ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරලා කීයක් හරි හොයාගන්න එක. ඉතින් මිනිස්සුන් තෘප්තිමත් වෙන තරමට ව්‍යාපාර වලට වැඩි ලාභයක් උපයන්න පුළුවන්. ඔය ටික තමයි ව්‍යාපාර අධ්‍යයනයේ ඔයාලගේ නිර්වචනයේ ඇතුලේ තියෙන සංකල්ප ටික. ඉතින් ඔන්න මම අද ඔයාලට නිර්වචනය සහ එයට අදාළ සංකල්ප කිහිපයක් පිටින් පැහැදිලි කරා. ඕකේ තව ඔයාලට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම මේ යෝගේ ඔයාලට ඉගෙන ගන්න දේවල් 100ක් තියෙනවා නම් මම ඔයාලට 10ක් තමයි කිව්වේ. තව ගොඩක් දේවල් තියෙනවා. දැන් මෙතන ගත්තට පස්සේ ව්‍යාපාර අරමුණු රාශියක් තියෙනවා. හරි. ඒ වගේම අවශ්‍යතා හා උවමනා මොනවද? ඒ වගේම ඒව අතර තියෙන වෙනස්කම් මොනවද? තව එක එක අවශ්‍යතා දූරාවලි ඒ වගේ දේවල් ඉගෙන ගන්න තියෙනවා. හරි. ඒවා අපි ක්ලාස් එකේ හිමීට කතා කරමු. ඔක්කොම එකපාර කරන්න බැහැනේ. හරිද? ඊට පස්සේ භාණ්ඩ හා සේවා කියන්නේ මොනවද? භාණ්ඩ හා සේවා අතර තියෙන වෙනස්කම් මොනවද? ඒවා ඉගෙන ගන්න තියෙනවා. ඒවා ක්ලාස් එකේදී අපි බලමු. හරි. ඊට පස්සේ අපිට තියෙනවා වෙළඳපොළක් කියන්නේ මොනවද? ඒවයි කටයුතු මොනවද? ඊට පස්සේ ව්‍යාපාර ලක්ෂණ මොනවද? ඊට පස්සේ ව්‍යාපාර කටයුතු ඊට පස්සේ තව අපිට කතා කරන්න තියෙනවා කොහොමද ව්‍යාපාර වැදගත් වෙන්නේ? ඔය වගේ දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අපි ඒවා එකින් එක පටන් ගන්නට පස්සේ කතා කරමු. ඉතින් මට ඔයාලට එක දෙයක් කියන්න පුළුවන් හරියටම මම ඔයාලට නිර්වචනය උගන්වලා ඉවරයි. හරි. ඉතින් ඔයාලට ඔයා 2028 එක්සෑම් කරන එක්කෙනෙක් නම් ඔයාලට පුළුවන් ක්ලාස් එක සෙට් නම් උගන්වන විදිය සෙට් නම් ඔයාලට තේරෙනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට 076යි 032යි 45යි 83ට BS 2028 කියලා මැසේජ් එකක් වලින් විතරයි. අද කියන 076 032යි 45යි 83ට BS 2028 කියලා මැසේජ් එකක් එවන්න. රයිට්. එහෙනම් අපි ක්ලාස් එකෙන් හම්බෙමු. අද ඔයාලට දෙයක් තේරුණා නම් එච්චරයි. එහෙනම් goodbye.